අහිමියේ දැසමාගෙන් දුරගියාවේ නුඹේ මතකෑමන් ඔහැ පාවේනා ගොළුවී උම්මගේ හෘදේ දුන් විලාපේ නුඹ නැතිරේදෙන් ඇසීමාවේලා හලෝ බඩීස් හුරු දවසකින් ඔන්න බ්ලොග් එකක් අරන් ආවා. අද බ්ලොග් එකේ නම් තියෙන්නේ ක්ලීනින් බ්ලොග් එක. අද මම හුඟ දවසකින් විභාගෙ වාර විභාගෙ ඉවර කරලා නිකුත් සුද්ධ කරලා තිබ්බේ නැහැ. පොත් මේස හැඩි වෙලා අනම්මනම් හින්දා. ඉතින් මං ඒ ටික අස් කරලා ඉවරයක් කරන්න තමයි හිතුවේ. උදේම නැගිටලා සේරම අස් කරන්න තමයි ඔන්න දැන් මම පටන් ගන්නෙ. මං අදහස් කරන් හිටියා ඊට පස්සේ ජනේලය ඇරලා මගේ හැඩි වෙලා තියෙන පොත් මේසේ සම්පූර්ණ ක්ලීන් කරගන්න තමයි හැදුවේ. එහෙනම් අපි ක්ලීනින් එක පටන් ගමු. මේ අස් කරන අතරතුර තාත්තාවා මං අස් කරලා ඉවරලා තාත්තා ගෙනත් තිබ්බා යාළගේ ඔෆිස් එකෙන් මේ පාර දුන්නේ පොත් ටික. අපි බලමු මොනවද තියෙන්නේ. SPC එකේ පොත් ටිකක් දීලා තිබ්බේ. පොත් ටිකක් නෙමෙයි පොත් ගොඩක් හරියට නිකන් 10 6 7 ළමයින්ට දෙන පොත් සෙට් එකකේ චිත්‍ර පොතකුත් තිබ්බා. මං හිතුවා ඒකේ මගේ ජංක් ජර්නල් එක මම විභාගෙන් පස්සේ කරනවා කියලා. මං ඒ ටිකත් ටක් ගාලා තියෙන ඒවා බලලා මං පොත් අස් කරන විදිහක් තියෙනවා. ඒ විදිහට කබඩ් එකේ යටට දාගත්තා. ඔය තියෙන්නේ මං කාමරය අස් කරාම කාමරේ තියෙන ලුක් එක. ඊට පස්සේ මම කොණ්ඩෙට හෙයා ඔයිල් එක ඇප්ලයි කරා. මං හුඟ දවසකින් හෙයා ඔයිල් එක ඇප්ලයි කරේ නෑ. ඒක ඇප්ලයි කරන් ටිකක් වෙලා ඉඳලා මම කෑවා. කාලේ ඉවර වෙලා පොඩ්ඩක් සබන් බෝල මේ යව හිටියා. ඔයිල් එක පොඩ්ඩක් පොළොවට ඇබ්සෝබ් වෙනකම්. සබන් බෝල එක කවුනම ලොකු කියලා ભેදයක් නැහැ. ලොකු පොඩි කියලා හැමෝම උන් තමයි. ඊට පස්සේ මම මගේ සූතින් පැක් එක ඇප්ලයි කරගත්තා. සූතින් පැක් එකේ වෙනස ඔයාලට පේනවා ඇතිනේ. ඒක හොඳට වේලනකන් ඉඳලා හොෂ් කරන් ආවට පස්සේ ඔන්නෝම තමයි ස්කින් එක ග්ලෝ වෙනවා. පිම්පල්ස් අඩුත් වෙනවා. හරි මං ටක් ගාලා නාන් ඇවිල්ලා ආපහු දවල්ට කෑවා. ඒ කාලේ ඉවරලා අපි හවස් වෙලා shopping මේ grocery shopping ගියා. අද ගොඩක් සෙනඟ පඩු එහෙම තිබ්බෙත් නැහැ. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන අපි පරණ ආපු shop එකට ඇවිල්ලා මට ඕන කරන ස්කින් කෙයාර් ටික ඒ දේවල් ටික අරගත්තා. ඔය තියෙනකත් ඒවා කෙටියෙන් පෙරන ඕන ඔය ටික තමයි මම හොය හිටියේ. මොකද මගේ විවේකයේ සෙට් එක සේරම ඉවර වෙලා තිබ්බේ.
එහෙනම් මං ඒ දෙක ගන්න තමයි අර කඩේට ගියේ. විශේෂයෙන්ම ඊට පස්සේ මම සූතින් පැක් එකේ ලොකු එකක් ගත්තා පොඩි එක පාවිච්චි කරන්න බැරි හින්දා. ওই ටික තමයි මං ගත්තේ කඩේන්. අනිත් කඩෙන් කෑම බීම තමයි මං අරගත්තේ. කනවා වැඩි උගල දන්නනේ මම පොඩ්ඩක් කනවා වැඩි කියලා ඉතින් මම කන්න බොන්න තමයි ගොඩක් දේවල් ගත්තේ. බයින්න එපා. හරිද? ඊට පස්සේ මම රැට කාලා ඔන්න චොකලට් එකෙන් කෑල්ලකුත් කෑවා. මොකද අපේ යාම මට කලින් එක කෑවා. සෙකන්ඩ් දෙන්න බෑනේ. අද අම්මයි මායි හැරෙනකොට ගොඩක් දවල් වෙලා ඉතින් ඒකින් හින්දා අම්මයි මායි නූඩල්ස් කන්න තීරණය කරා. මම තමයි ඉතින් නූඩල්ස් චෙෆ් එක විදිහට මම තමයි හදන්නේ. හින්දා අම්මා මට යාගේ නූඩල්ස් එකත් බාර දුන්නා. මම දැන් කොත්තුමේ කන එක නවත්තලා තියෙන. මම දැන් කන්නේ මැගී පොඩ try කරලා බලනවා. අද නම් හැදුවේ චිකන් එකක්. ඒකින්ද මම චිකන් මසාලා වගේ පවුඩර් අනම්මනම් ජාතිත් දාලා තමයි ඔක හැදුවේ. ඒ හදලි ඉවරලා ඒක කාලා අම්මත් එක්ක කියෝ තමයි දොරකඩින් මම කෑවේ. ඒ කාලේ ඉවර වෙච්ච ගමම මට පන්ති යන්න තිබ්බා. මම පන්ති යන්න දැස්ති වුණා. පන්ති ගිහිල්ලා එන ගමන් මම නයි වලින් බැස්ස ෆොටෝ කොපි වගේක් ගන්න. ඒ ටිකත් අරගෙන මට කන්න දෙයක්ත් අරගෙන මං ගෙදර ආවා. මේ කරදරකාරයා කොහෙදෝ ඉනම් පැනගෙන ආවා මම ගෙදරට එනකොටම. ඒක නෙමෙයි මට ඔයාලට පෙන්වන්න උනේ. මෙන්න මේක. අනේ කොයි මනුස්සයද කියන්නකෝ අවුරුදු 16ක් වෙච්ච මට පිඟන් වගේ බඩු දෙන පිඟන් නෙවෙයි. ඉතින් හරි මොන හරි ඉතින් කුස්සියට ඕන කරනවා. මම තාම කසාද බඳ දෙනවා. ඒක නෙමෙයි දෙයනේ මෙව මට ගේන්න එපා. මම්මගේ ක්ලෑක කන්න ගන්නකොට ඒක ගන්න සංසාරයක් නැහැ. වටේ මැරිලා අන්තිමට කොලේ ඉරලා තමයි ඒක අරගෙන කන්න උනේ. ඒක කාලිවරයක් කරන්න හම්බුනේ අම්මා ගෙනාව රෑ කෑම. ඉතින් ඊට පස්සේ ඒකත් කෑවා. අදට එහෙනම් ඉතින් මෙච්චරයි. ආයෙත් තවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.